ඔයාලට පේනවා ඇති මේ ගේට්ටුව පිහිටලා තියෙන හරියටම ගිනිකොන දිශාව. ඒතකොට සාමාන්‍යයෙන් ගිනිකොන දිශාවේ මුල්ලටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක පාදයකට වැහිලත් නැහැ. එහෙමනම් මේ දොරටුවෙන් කවදාවත් ඔයාලට සුබ කියන්නේ ගේට්ටුවෙන් සුබ ප්‍රතිඵලයක් නම් ගන්න හම්බෙන්නේ නැහැ. මේ ගෙදරට එන මුදල් ඉතුරු වෙන්නේත් නැහැ. මුදල් ටික යනවා. ඒ වගේ දේවල් අත්දකින්න තියෙනවනේ. එහෙම තියෙනව නේද? එතකොට ඒ දිනුවක් නැහැ. එහෙනම් මේ ගේට්ටුවක් පොඩ්ඩක් වෙනස් කරන්න. මේ වෙනස් කරන තැන මම කියන්නම් පුළුවන් නම් මේක වෙනස් කරගන්න. දැන් මෙහෙම ගත්ත එකකට වාහනයක් දාන්නත් බෑනේ. මෙතනදී ગેප් එක හින්දා. ඒ නිසා මෙන්න මේ හරියට මම මේ කියන්නේ මෙන්න මෙතනට මේ ගේට්ටුව දාන්න. මේ හරියට ගන්න. එතකොට ගිනිකොනේ දිශාවේ තියෙන දෝෂේ මග ඇරිලා යනවා. හරිද? ඊට පස්සේ තව ගැටලුවක්. ඔව් මෙන්න මේ මොකක්ද මේ ගන්න මෙන්න මේ අඹ ගහයි මේ ගස් දෙක අතරේ දාගන්න බලන්න. එතකොට ওই තියෙන ගැටලුව යනවා ඈ. ඒක තමයි කරන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන මෙන්න මේ නිරිත කොන. පේනවා ඇති දැන් මේ සාමාන්‍ය වාස්තු විද්‍යාව වැදගත්ම දිශාවක් තමයි නිරිත කියන්නේ. එතකොට නිරිත යම් විදිහකට පීඩාවකට පත් වෙනවා කියන්නේ ගෙදර ඉන්න ස්ත්‍රී පක්ෂයට හොඳ නැහැ. මේ ගෙදර නෝන අසනීපෙන් කියලා මං කිව්වේ ඒකයි. එයාට දියවැඩියාව තියෙනවා කියලා කිව්වනේ. එහෙම දේවල් ඒ ඇති වෙන්න හේතුවක් වෙනවා. එහෙමනම් මේ නිරිත කොන ඉදමේ ඔයාලගේ කොටස අර පැත්තට දීලා මෙතන টয়ලට් වලක් දැම්මා. ඒ টয়ලට් වල දැම්මෙන් ගොඩාක් හොඳ නැහැ විශේෂයෙන් බඩේ ආශ්‍රිත රෝග තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට මෙන්න මෙතන ඊළඟ টয়ලට් වල. මේ දෙකම හොඳ නැහැ. ඉතින් මෙතනදී වෙන්නේ ගොඩාක් මුදල් ආකර්ෂණය කරන එක සම්පූර්ණ නැති වෙනවා. ඉතුරු කරගන්න බෑ. 7-5ක් බැංකුව ගණන් නැති ඇති. තියෙනවද? නෑ. ඒ නිසා ඒ ටික වෙනස් කරගන්න ඕනේ. මෙන්න මෙතන හදාගන්න. අනික නිරිත එල් හැඩයකට මෙහෙම දීපු එකත් හොඳයි. ඒකත් දෝෂයක් බවට පත් වෙනවා. ඒ ටික මේ හදාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේකේ ඇතුලේ විස්තර ටික මම කරන්නම්.